මිනසන් කොනිචිවා ආයුබෝවන් සුබ දවසක් ඔයාලට. ඉතින් වයරෝන් ජපාන් ඇකඩමි අපේ සියලුම ශාඛාවල මැයි මාසේ දෙවනිදා ආරම්භ වෙනවා SSW ස්කිල් පාඨමාලාවන්. ඉතින් දැනට JFT විභාගයට මුහුණ දෙන්න ඉන්න කෙනෙක් නම් මුහුණ දීලා ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ලැන්ග්වේජ් එක්සෑම් එක විදිහට JLPT4 දක්වා ඉගෙනගෙන ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් SSW පාඨමාලාව සඳහා අපිත් එක්ක එකතු වෙන්න. ජපාන් ජාතික ගුරුවරු ලංකාවට ගෙනල්ලා තමයි අපි මේ පාඨමාලාව සිදු කරන්නේ. මිනුවන්ගොඩ ප්‍රධාන කාර්යාලයේ මහනුවර සහ දඹුල්ල ශාඛාවලත් ඔයාලට මේ විදිහට පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. සතියේ දින 5ම උදේ 8 ඉඳන් හවස 4 වෙනකන් ක්ලාසස් තියෙනවා. ඇකඩමි එකට ඇවිල්ලා ඉගෙන ගන්න ඕන. ඉතින් මේ විදිහට අපි ජපාන් ජාතික ගුරුවරු ගෙනල්ලාම උගන්වන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝගේ රැකියාවට අදාළ දැනුම 100ක් හරියට ලබා දෙන්න. SSW ස්කිල් ටෙස්ට් එකට විභාගයට අරමුණු කරගන්න කරනවා වගේ මෙතන එහාට ගිහලා ප්‍රැක්ටිකලි ඕගොල්ලෝ ජපානයේ රැකියාව කරනකොට අවශ්‍ය වෙන දැනුම වැඩ පරිසරය ගැන ස්පෝකන් ගැන හැමදේම අපි කම්ප්ලීට් කරනවා. ඉතින් පාඨමාලා ගාස්තු වෙන්නේ 35000යි. වාරික විදියට ඕගොල්ලොන්ට ගෙවාගෙන යන්න පුළුවන්. ඉතින් මේ වගේම තමයි සතුටින් මතක් කරන්න ඕන 2024 අවුරුද්දේදී වයරෝන් ජපාන් ඇකඩමි අපිත් එක්ක එකතු වෙච්ච දරුවන් ජපානයට පය තැබුවා. ඒගොල්ලෝගේ රැකියා සිහිනය සැබෑ කරගෙන ජපානයේ ආයතනයේ වැඩ කරන්න ආරම්භ කරන්න. ඉතින් ඔයාලටත් පුළුවන් ඊටම කෙටි කාලයකින් ජපානයේ රැකියාව හිමි කරගන්න වයරෝන් ජපාන් ඇකඩමි එක හරහා මේ වසරට 2025 වසරට රැකියා අවස්ථා 1000ක් අපි ගාව දැනටම අවైలබල් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ 1000න් එකක් ඔයාගේ කරගන්න. ඉතින් ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නම් මෙතන තියෙන ලින්ක් එක ක්ලික් කරලා ගිහිල්ලා ඔයාලට අපේ පේජ් එකෙන් බලන්න පුළුවන් අපේ ඉගෙන ගන්න දරුවන්ගේ අදහස් ගැන කරලා ඔයාලට සම්බන්ධ වෙනවා නම් ඔයාලට පුළුවන් අපිට ඇප්ලිකේෂන් එකක් දාන්න. මැයි මාසේ දෙවනිදා තමයි පටන් ගන්න. SSW caregiver food service සහ construction කියන ශේෂ්ත්‍ර තුනට අදාළව අපේ ආයතනය තුල ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. එනම් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අරිගතෝ ගොසයිමස්.